හැමෝටම YouTube channel එකක් කරන්න ආසාව තිබ්බට හොඳ knowledge එකක් තිබ්බට හැමෝටම laptops නෑ computers නෑ හැමෝටම හොඳ cameras නෑ ඒත් හැමෝම ගාවම තියෙන දෙයක් තමයි මෙන්න මේ smartphone එක කියන්නේ මොකද අද කාලේ වෙනකොට තාක්ෂණික දියුණුවත් එක්ක හැමෝම ගාව තියෙන දෙයක් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඔයාට YouTube channel එකක් කරන්න ආසාව තිබ්බට laptop එකක් computer එකක් නැතේ කියලා ඔයාට YouTube channel එක හරියට කරගන්න බැහැ කියලා බයෙන්ද ඉන්නේ. අදින් පස්සේ ඔය කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ඔයා ගාව තියෙන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක භාවිත කරලා කොහොමද නිවැරදි ආකාරයට YouTube channel එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක හරහා ඔයාට එක ඊමේල් එකක් භාවිත කරමින් කොහොමද YouTube channel දෙකක් ක්‍රියේට් කරන්නේ ඒ වගේම කොහොමද හරියටම YouTube channel එකේ setting basic setting ටික හදාගන්නේ කොහොමද කියන එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් මුලින්ම අපි intro වීඩියෝ එකට ගිහින් වීඩියෝ එකට යමු. ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ Google Chrome web browser එකට ගිහිල්ලා ඒකේ studioyoutube.com කියලා search කරන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ වගේ තියෙන ඔයාගේ YouTube channel logo එක. නැත්තම් ඔයා මේ email එකකට කරනවා නම් ඔයා ගාව අනිවාර්යයෙන්ම YouTube channel එකක් තියෙන එක අනිවාර්යයි. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන අන්න ඒ channel එකේ logo එක තියෙන තැන touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා switch account කියලා එකක් තියෙනවා. අන්න ඒකට ඔයා එකපාරක් click කරන්න ඕන. හරි. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ මේ තියෙන account ඔක්කොම. ඔයා මෙතනින් ඔයා දැන් YouTube channel එක create කරන්න යන email එක නැත්නම් ඔයා දැනට හදාගෙන තියෙන email එකක් තියෙන link එක ඒ කියන්නේ මෙතන තියෙන ඊමේල් එක ඔයා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම දැන් ක්ලික් කරන්න යන්නේ නැහැ. මම මේ තියෙන ඊමේල් එකටම තමයි channel එක නිර්මාණය කරන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද හරියටම ඊමේල් එකට channel දෙකක් නිර්මාණය කරන්න කියලා. මේකට මුලින්ම කරන්න ඕන දකුණු පස පහළම තියෙන මෙන්න මේ දෙතිරෝධය වගේ නැත්තම් setting icon එක ඔයා ක්ලික් කරන්න ඕන. හරි. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන setting කියන තැනට යටින් පේනවා channel කියලා option එකක් තියෙනවා. අනේ channel කියන option එකට යන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් basic info advanced setting feature eligibility කියලා. ඉතින් ඔයා මෙතන advanced setting කියන එකට ඕන යන්න. හරි ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාගේ පල්ලෙහාටම යන්න ඕන. ඉතින් මෙහෙම ගියාට පස්සේ ඔයාට එතන පල්ලෙහාම බලා ගන්න පුළුවන් වෙනවා other setting කියන එක. ඉතින් එතන තියෙනවා manage YouTube account කියලා. අන්නේ manage YouTube account කියන එක තමයි ඔයා යන්න ඕනේ. ඉතින් ඔයා වැරදිලාවත් මේ යට තියෙන remove YouTube account content කියන එක දාන්න එපා. එතකොට ඔයාගේ channel එක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා හරිස්සෙමින් උඩ තියෙන manage YouTube account කියන එක ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම ඉන්ටර්ෆේස් එකක් ආවට පස්සේ ඔයාට මෙන්න මෙතන පේන ඇති වගේ දැන්ට ක්‍රියේට් කරලා තියෙන ඊමේල් එක හරි නැත්නම් ඔයා ලොග් වෙච්ච channel එක හරි ඔයාට මෙතන පේනවා. එතන බලා ගන්න පුළුවන් add or manage your channels කියලා. අන්නේ add or manage your channel කියන එකට ඔයා යන්න ඕන. හරි. ඔයාට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයා දැන් ක්‍රියේට් කරන ඔයා දැන් තෝරගන්නපු ඊමේල් එකට අදාළ සියලුම channels මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන පේන ඇති වට plus icon එකකුත් එක create channel කියලා option එකක් තියෙනවා. අන්න ඔයා ඒ create channel කියන option එකට click කරන්න ඕන. හරි. එහෙම click කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට මෙතන පේනවා ඇති name කියලා තියෙනවා. අන්න එතන ඔයා දැන් create කරන්න යන channel එකේ name එක දෙන්න ඕන. ඉතින් ඔයා මෙතනට කැමති නමක් දෙන්න පුළුවන්. ඉතින් මේ නම දෙද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඔයා මෙම channel එක දෙද්දි නැත්නම් ඔයා මේ channel එකට name එකක් දෙද්දි ඔයා බලන්න ඕන මේ channel එකේ තවත් නම් තියෙනවද කියලා. එහෙම channel එකක් තියුණොත් ඔයාගේ channel එක ඒ කියන්නේ එකම නමින් දැන්
චතු බෝයි නැත්නම් බ්‍රෝ ඒ වගේ බ්‍රෝ කියන ඔප්ෂන් එක දාලා ගොඩක් අය channel නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ channel නිර්මාණය කරලා තියෙනකොට ඒ වැඩිපුර reach වෙලා තියෙන channel තමයි උඩට මෙන්න. එතකොට ඔයාගේ channel එක පහළම තියෙන්න පුළුවන්. නැත්නම් මම ඔයාගේ channel එක පහළම තමයි තියෙන්නේ. උඩට එන්නේ නැහැ. ඒ නිසා ඔයාට ආවේනික නම නැත්නම් nickname එකක් මෙතනට යොදා ගන්න. ඉතින් මම මේක example එකක් විදිහට හදන channel එකක් නිසා මම මේකට සාමාන්‍ය නමක් දෙනවා. චතු ටෙක් කියලා type කරගන්න. ඉතින් ඔයාට මෙන්න මෙතන handle එක. ඒක ඔටෝම වැටෙනවා. මේක දැන් මෙතනින් නෙමෙයි අපිට YouTube එකට ගිහිල්ලා අපිට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයා ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට පේනවා create a channel කියලා තියෙනවා. අන්නේ create a channel කියන එකට ඕන ඔයා යන්න. හරි යාළුවනේ. ඊට පස්සේ ඔයා යන්න ඕන ඔයාගේ YouTube app එකට. ඉතින් YouTube එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනම ඔයාලට පේන ඇති මෙතන U කියලා icon එකක් එක්ක ඔයාගේ channel එකක logo එකක් තියෙනවා. ඕනම channel එකක logo එකක් එන්න පුළුවන් මොකක් හරි channel එකක. ඉතින් ඔයාලට ඊට පස්සේ පේනවා ඇති channel එකේ logo එකට යටින් පේනවා switch account කියලා. අන්නේ switch account කියන එකට තමයි ඔයා click කරගන්න ඕනේ. හරි. එහෙම switch account එකට click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළට යද්දි ඔයා select කරපු email එක ගාව ඔයාගේ channel එක දැන් අපි create කරගන්නමු channel එක වැටලා තිනවා. ඔයා අන්නේ create කරගමු channel එක ගාව click කරන්න ඕනේ. හරි. අන්න ඒ විදිහට click කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් තමයි පෙන්නන්නේ. ඉතින් ඔයා ඊට පස්සේ ඔයා මෙතන මෙන්න මේ channel icon එක ගාව click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා channel එක උඩ එකපාරක් click කරන්න ඕනේ. හරි. අපි දැන් channel එකේ නිර්මාණය කරගෙන ඉවරයි. අපි බලමු දැන් කොහොමද basic setting ටික හදාගන්න කියලා. ඉතින් ඔයා මුලින්ම යන්න ඕනේ මෙන්න මේ pencil icon එකට. ඉතින් pencil icon එකට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් channel එකට අදාළ විස්තර ඔක්කොම තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ name කියන එක ගාව තියෙන pencil icon එක click කරාට පස්සේ ඔයාගේ channel එකේ නම වෙනස් කරගන්න පුළුවන් මෙතන. මම ඉතින් දැන් නම වෙනස් කරන්න යන්නේ නැහැ. මම මේ නමම තමයි දෙන්නේ. හරි. ඔන්න ඒ විදිහට තමයි නම change කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා handle කියලා එකක් තියෙනවා. අනේ handle කියන එකට යන්න ඕනේ. handle කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන කැමති handle එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට දුන්නට පස්සේ ඔක හරිනම් ඒ කියන්නේ ඒ handle එක නිවැරදි නම් මෙතන කොළ පාට ටික් එකක් වැටෙනවා. වැරදි නම් යටින් රතු පාට මේකක් එක මේ කොටුව රතු පාට වෙනවා. ඉතින් දැන් මේක correct කියන එක වැටෙන නිසා මේක ආයෙ save දෙන්න තමයි තියෙන්නේ. හරි ඒකත් හරි. දැන් මෙතන ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් channel URL එක. ඒක තමයි වගේ channel එකේ පේනවා ඇති description කියලා එකක් තියෙනවා. අනේ description කියන එකට ඔයා යන්න ඕන. මෙතන ඉතින් ඔයා type කරගන්න ඕන ඔයාගේ channel එකේ තියෙන මොනවා ගැනද ඔයා content upload කරන්න. ඔයා කවුද? ඒ විදිහට ඔයා subscribe කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි ඔයා මෙතන type කරන්න ඕන. ඉතින් මම මුලින්ම hi welcome to my channel කියලා search කළා මේ වගේ emoji එකකුත් දෙන්න. ඊට පස්සේ ඔයාගේ channel එක ගැන කෙටි හැඳින්වීමක් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ මම මේකේ සිංහලෙන් උනා type කරගන්න පුළුවන්. ටයිප් කරගන්න ඕන. හරි. එහෙම ටයිප් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් යටින්ම please subscribe කියන එක දෙන්න. ඒවා මෙතෙන් දුන්නට පස්සේ මගේ emoji එකක් දාලා මෙතන done කියන එක දුන්නට පස්සේ ඔයාලා මෙතන පුළුවන් ඊට පස්සේ ඔන්න save කියන එක දෙන්න. හරි ඉතින් මම මේ කෙටියෙන් තමයි මේ description එක මීට වඩා ඔයාලට advance විදිහට උනත් දෙන්න පුළුවන්. හරි ඉතින් අපි YouTube එකෙන් කරගන්න තියෙන setting ටික කරගෙන ඉවරයි. අපි දැන් යමු YouTube Studio app එකෙන් YouTube Studio app එක download
කරගන්න ඕන පහළ තියෙන description එකේ link එක තියෙනවා. ඔයා එන්නේ link එක හරහා ගිහින් YouTube Studio app එක download කරගන්න. මේක YouTube කරන හැමෝම ගාව තියෙන වැදගත් app එකක්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පහළ description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඒක download කරගන්න විතරයි. හරි ඉතින් ඔයා YouTube Studio app එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලාගන්න පුළුවන්. මේකෙත් අර YouTube එකේ තිබෙන විදියටම channel එකේ logo එක තියෙන icon එක click කරගත්තට පස්සේ ඔයාට switch account කියලා එකක් තියෙනවා. අනේ switch account එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් අපි ඉස්සෙල්ලා create කරගන්නපු channel එකට යන්න. මෙන්න තියෙන channel එක. ඉතින් ඒක උඩ එකපාරක් click කරන්න ඕන. හරි ඉතින් මෙන්න අපි ඉස්සෙල්ලා create කරගන්නපු channel එක. ඉතින් මේකෙත් තව edit කීපයක් තියෙනවා. අපි එකක් බලමු. මේ නැවතත් ආයි මෙන්න මේ channel වගේ තියෙන logo එක icon එක උඩ click කරන්න ඕන. එතනින් ගියාට පස්සේ ඔයාලට මෙතන කොනේම පේනවා ඇති pencil icon එකක් තියෙනවා. අන්නේ pencil icon එක click කරගන්න ඕන. ඉතින් pencil icon එක click කරගත්තට පස්සේ ඉස්සෙල්ලා විදියටම අපිට මේ setting ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනින් කරන්න ඕන. මෙතනින් පුළුවන් අපිට මේ channel එකට link දෙන්න. මෙන්න මේ link කියන option එක දුන්නාට පස්සේ මෙතන add කියලා තියෙනවා. අන්නේ add කියන එකට ගියාට පස්සේ ඔයාට channel එක link ඊට පස්සේ video වල link ඕන එකක් WhatsApp channel වල link ඕන එකක් මෙතනට add කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පහළම තියෙනවා home tab එක. අන්නේ home tab කියන එකට ගියාට පස්සේ ඔයා මේ home tab කියලා තියෙන එකට allow දෙන්න ඕන. ඉතින් එතකොට ඔයාගේ YouTube channel එකේ home tab එක open වෙනවා. ඉතින් මේ home tab එක open පස්සේ මේකෙනුත් විශාල වාසි ගොඩක් තියෙනවා. මොකද මේක හරහා අපිට views වැඩි කරගන්න පුළුවන්, subscribe වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ලොකු option තියෙනවා. ඊට පස්සේ අපි බලමු channel එකේ logo එක වෙනස් කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති name කියන කෙනෙක්ට එහා පැත්තෙන් පොඩි කැමරාවක සලකුණක් එක්ක රවුමක් තියෙනවා. අන්නේ ඒක උඩ click කරන්න ඕන. ඉතින් ඒක උඩ click කරාට පස්සේ ඔයාලට මෙතන කැමරා කියලා option එකකුයි gallery කියලා option එකකුයි තියෙනවා. ඔයා ඉතින් ඒ වලේම ෆොටෝ එකක් අරන් අප්ලෝඩ් කරනවා නම් කැමරා කියන එකට යන්න ඕන. නැත්නම් ඔයා ඒ කියන්නේ edit කරගන්න ෆොටෝ එකක් add කරනවා නම් gallery කියන එකට යන්න ඕන. මම දැන් gallery කියන එකට යනවා. gallery කියන එකට පස්සේ ඔයාගේ gallery එක open කරනවා. ඉතින් ඔයා මෙතනින් කැමති logo එකක් දෙන්න. ඉතින් එහෙම දුන්නට පස්සේ ඉකලාවක් ඇති ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන logo එක වැටෙනවා. හරි ඉතින් ඔන්න මම දැන් logo එකක් design කරගෙන ඉවරයි. ඔයාලට ඔන්න මේ උඩ තියෙන එකෙන් ඔයාලට channel එකට banner එකක් දාන්න පුළුවන්. මම දැන් banner එකක් දාන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඉතින් මෙන්න අපිට බලා ගන්න පුළුවන් අපි දැන් දාපු channel එකේ logo එක. මේ තියෙන්නේ channel එකේ logo එක. ඉතින් මේ විදිහට තමයි channel එක basic setting ටික හදාගන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ plus icon එකට ගියාට පස්සේ එතනින් ඔයාලට වීඩියෝ අප්ලෝඩ් කරන්න ඒ වගේ හැකියාව තියෙනවා. ඉතින් හරි ඉතින් ඔන්න ඔහොම තමයි එක account එකක් භාවිත කරලා YouTube channel දෙකක් තුනක් හදාගන්නේ. ඉතින් මේක හරිම ලේසි. මේක step by step අඳුරගත්ත ඉතින් ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ වීඩියෝ එකෙන් ගොඩක් ප්‍රයෝජන ලබා ගත්තා නම් පහළ කමෙන්ට් section එකේ කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් ඔයාලට ඊළඟට ඕන වීඩියෝ එක පහළ කමෙන්ට් section එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාට මේ වගේ තවත් වීඩියෝ බලන්න චතු ටෙක්නික් ඇකඩමි channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ අනිත් channel එක වන චතු ටෙක්නික් master කියන channel එකත් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.